සංස්කාර නිරෝධය ගැනයි අපි මේ සරල දේශනාවක ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සංස්කාර නිරෝධය ගැන අවබෝධයක් ලබා ගැනීමට නම් සංස්කාර කියන වචනේ තේරුම පැහැදිලිව Taman තේරුම් අරගෙන තිබෙන්නට ඕනේ. ඒවා මේ ප්‍රථමයෙන් අප කියා දී තියෙන නිසා සංස්කාරය අර්ථය මේ දැන් දන්නවා. එතකොට සංස්කාර නිරෝධය කියන එකෙන් අදහස් කරන්නේ අත් වශයෙන්ම උපරිම වශයෙන් කතා කරන නිර්වාණයටයි. එයින් පහළ අවස්ථාවක් තියෙනවා සංඛාර නිරෝධයට පත්වන අවස්ථා. එතකොට සංස්කාර කියන වචනේ විවිධ අර්ථ තිබෙනවා. ඒ විවිධ අර්ථ වලට අනුකූලව ඒ සංස්කාරයන් නිරුද්ධ කිරීම ගැන කතා කරන්නට යන එක එතරම් ප්‍රඥා ගෝචර වන්නේ. මොකද ඒක දීර්ඝ විස්තරයක් වන නිසා. අනිත් අතින් ඒක මේ දේශනාවට අදාළ නොවන නිසා. නිවන් ලබා ගැනීමට අවශ්‍ය වෙන ආකාරයේ නිර්වාණ ධාතුව පෙන්වනු ලබන ආකාරයේ සංස්කාර නිරෝධයක් තමයි මේන් අදහස් කරනු ලබන්නේ. මෙම සූත්‍රයේ මේ පාඩින් විතර කරන විට අදහස් කරනු ලබන්නේ. එතකොට සංස්කාර කියන්නේ සිතර වෙන සිතේ ධර්ම රූප සංචේතන, ශබ්ද සංඥා, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන වශයෙන් ඒවා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරලා තිබෙන්නේ. රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳව, රස පිළිබඳව, කායට දැනෙන ස්පර්ශ සහ මනසට දැනෙන විවිධ අරමුණු පිළිබඳ සිතිවිලි වලට තමයි සංස්කාර කියන වචනය පාවිච්චි කරන්නේ. එතකොට මේ සිතිවිලි වල නිරෝධය සිදුවන ආකාරය තමයි මේ සංස්කාර නිරෝධය තුළින් අපිට විතර කිරීම බලාපොරොත්තු වෙන්නේ. ප්‍රායෝගික වශයෙන් සංස්කාර නිරෝධය අත්දකින්නට නම් නිවනට සිතපත් කර ගන්නට ඕන. එතකොට මේ සිතිවිලි ඇතිවීමේ හේතුව වශයෙන් අපි ප්‍රකාශ කළා කලින් පස්ස සමුදය සංස්කාර සමුදය කියලා. පස්සේ නිසා සංස්කාර ඇති වෙනවා කියන කතාවයි ඒකේ අදහස. එතකොට පස්සේ නිසා සංස්කාර ඇති වෙනවා නම් පස්ස නිරෝධා සංඛාර නිරෝධෝ කියලා ඒ අනිවාර්යයෙන්ම කියන්නට ඕන. පස්සේ නිරුද්ධ වීම තුළින් සංස්කාර නිරුද්ධ වෙනවා කියන කතාව. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේ දක්වලා තියෙන්නේ. සංස්කාර නිරෝධය විස්තර කරන විට කුමද්ද සංස්කාර නිරෝධය? ඒ තමයි පස්ස නිරෝධා සංඛාර නිරෝධෝ කියන වචන. ඒ පාඩේ විස්තර කළේ ඒක කරුණ කීමට. එතකොට පස්සේ කියන එක ඇහැ රූපේ චක්කු විඥානය තුනම චක්කු සම්පස්සේ තියෙනවා ආදී වශයෙන් කන නාසය දිව ශරීරයේ මනස යන ඉන්ද්‍රිය මුහුණාට පසු ඒ පිළිබඳ පහළ වෙන සිතිවිලි ඇති වුණාට පසු ඒ කියන්නේ විඥාන පහළ වුණාට පස්සේ ඒ තුලින් පස්සේ ඇති වෙනවා. ඒ පස්සේ නිසා සංස්කාර ජනිත වෙනවා කියන එකයි පස්ස සමුදය සංස්කාර සමුදය කියන එකෙන් අදහස් කරනු ලබන්නේ. නමුත් සංස්කාර ඇතිවීමේ හේතුව පස්සේම නොවන බව මේ ආයත කලින් කීවා මතක ඇති. අවිද්‍යාව සංස්කාර ඇතිවීමේ හේතුව වශයෙන් දක්වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කියපු දේශනාවල බොහෝ අවස්ථාවලදී ඒ පුද්ගලයන්ට සුදුසු වන ආකාරයෙන් පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන ආකාරයෙන් යම් යම් දේශනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ දේශනාවලින් ගම්ම්‍ය වන සත්‍යම සැබෑම ධර්මය එයම නොවන්නට පුළුවන් කියන එක. කියන්නේ සංස්කාර ඇතිවීමේ හේතුව පස්සේ කියා දැක්වුවාට පස්සේ තිබුණ සංස්කාර ඇති නොවන අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ අපිට ඇහැ තියෙනවා, ඇහැට රූපයක් ගැටෙනවා, රූපයයි ඇහි ගැටීම නිසා චක්කු විඥානය ඇති වෙනවා. චක්කු විඥානය ඇති වුණාට පස්සේ චක්කු සම්පස්සේ පහළ වෙනවා. එතකොට මේ චක්කු සම්පස්සේ පහළ වෙලා ඒ පිළිබඳ ඒ රූපේ පිළිබඳ රූප සංචේතනා කියන සංස්කාර ධර්ම ගණනට නම් රූපේ පිළිබඳ මානසිකාර පැවැත්මක් අපගේ තුළ තියෙන්නට ඕනේ. ඒ කියන්නේ දකින ලද රූපේ පිළිබඳ මානසිකාර සමාගයේ සිත තුළ ක්‍රියාත්මක වන්නට ඕනේ. මේ මානසිකාරයේ නිරුද්ධ වුණාන කාර්යයක් නැත්තම් ඒ දකින ලද රූපේ පිළිබඳ කිසිම ආකාරයෙන් සිතවිල්ලක් එන්නේ නැහැ. දැන් උදාහරණ වශයෙන් මේ අය පාරේ පයින් යනවා කියලා හිතමු. පාරේ දෙපැත්තේ තියෙන විවිධ දේවල් දකිනවා. ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා. ඒ දෙක වැදෙනවා. චක්කු විඥානයකුත් පහළ වෙනවා. නමුත් ඒ ගැන කිසිම සිතවිල්ලක් ඇති නොකරගෙන ඔය හේදිකට යන්නට පුළුවන්. ඒ වගේම සමාපීතම බස් එක යනකම් පාරායිනේට ගෙන ඉන්නවා කියලා කනක් තියෙනවා, ශබ්දක් තියෙනවා, නොඑක් ශබ්ද වදිනවා කනේ. ඉතින් සෝත විඥානත් ඇති වෙනවා. නමුත් ඒ ශබ්ද පිළිබඳ කිසිම සිතවිල්ලක් නැතුව අපිට ඉන්නට පුළුවන්. මේ ඇයට මේක අත්දකින්නට පුළුවන් කරුණක්. ඒකෙන් අදහස් කරන්නේ පස්සේ තිබුණටම සංස්කාර ගලන්නේ. එතකොට පස්සේ තිබුණ සංස්කාර ගලන්නේ නැති නිසා පස්ස සමුදය සංඛාර සමුදය කියන එකේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා. අඩුපාඩුවක් තියෙනවා කියන්නේ ඒක යම් කිසි එකතු කරගත්ත දෙයක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාව කියන එක.
අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ මේ අහලා තියෙන එක. අවිද්‍යාව නිසා සංස්කාර ගලණය වෙනවා කියන එකයි ඒ අදහස. එතකොට යම් කෙනෙකුගේ සිත තුළ පස්සේ තිබුණත් සංස්කාර ගලන්නේ නැතුව තිබෙන්නට පුළුවන් සාමාන්‍ය පුත්තජන ලෝකයේ සත්‍යයේ සිත තුළ. කියන්නේ රහත් නොවු කෙනෙකුගේ සිත තුළ. රහත් වෙච්ච කෙනෙක් විතර ඉන්නවා නම් ඔහුගේ ඒ පස්සේ ඇති වුණත් කාර්ය ඉබේ ගලන්නේ. එතකොට සංස්කාර පස්සේ නිසා සංස්කාර ඇති කර දෙන්නට පුළුවන්. පස්සේ තිබුණත් සංස්කාරේ ඇති නොවි තිබෙන්නට පුළුවන්. එතකොට රහත් වූ කෙනෙකුගේ සිත තුළ පස්සේ ආවාට පසුව සිතවිලි ගලන්නේ නැත්තේ අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන නිසා. ඒ කියන්නේ නිරායාසයෙන් සිතවිලි ගැලීම රහත් වූ කෙනෙකුගේ සිත තුළ නැහැ. එතකොට ඇහැට නෙවෙයි කනට නෙවෙයි ඕනෑම ඉන්ද්‍රියයකට අරමුණු හමුනාට පස්සේ ඒවා දැනීම මාත්‍රෙම දැකීම මාත්‍රෙම විඥාන මාත්‍රෙම නවතිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දිත්තේ දිත්ත මත්තම් වාසති සුතේ සුත මත්තම් වාසති ආදී වශයෙන් දක්වන්නේ. දැකීම මාත්‍රෙම නවත්තන්නට, ඇසීම මාත්‍රෙම නවත්තන්නට, සිස්වෙන්දයන්ටත් ඒ අරමුණු හමුනාට පස්ව දැනීම මාත්‍ර වලින් මේක නවත්තන්නට කියලා. ඒ දැනීම මාත්‍ර වලින්ම නවත්තනකොට බුදුරජාණන් වහන්සේ දක්වන ඔය බාහ්‍ය දාරුචීය වැනි සූත්‍රවල, ඒ වගේම මාළුක්‍යස්පල්ත සූත්‍ර වැනි සූත්‍රවල දක්වලා තියෙනවා. ඒ විදිහට දැකීම මාත්‍රෙම ඇසීම මාත්‍රෙම නතර වන විට ඒ අරමුණු තුලින් ඔබව ඇදගෙන යන්නේ නැහැ. ඒ අරමුණු තුලින් ඔබව ඇදගෙන යන්නේ නැති කල බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා ඒ අරමුණේ ඔබ බැසගන්නේ. ඒ අරමුණේ බැසගන්නයි නැතිකොට නැති විට එහෙම තත්ත්‍ය වශයෙන්ම එහෙම අරමුණු වල බැස ගැනීමක් නොවන තත්ත්වයට සිතපත් වුණාට පස්සේ ඔබ මෙහි ලෝකයක් නෙවෙයි පරලෝකෙත් නෙවෙයි මැදත් නෙවෙයි කියන එක උන්වහන්සේ දක්වලා තියෙනවා. මාළුක්‍ය පුත්‍ර සූත්‍ර වැනි සූත්‍රවල ඒක තියෙනවා. එතකොට අර ඇහැ ආදී ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පස්සේ දැනීම මාත්‍රෙන් නතර කරගන්නට පුළුවන් නම් ඒ අරමුණු තුළින් සිත විවිධ සිතවිලි සංස්කාර ධර්ම ගලන්නේ ඇදගෙන යන්නේ අරමුණු තුළින්. මේ විදිහට මේ කරුණු විවිධ තැන්වල බුදුරජාණන් වහන්සේ වේදාකාරයෙන් දක්වලා තියෙනවා. මෙම සූත්‍රයේ සංඛාර සමුදය වශයෙන් දක්වනකොට පස්ස සමුදය සංඛාර සමුදය කියලා කියවට මේ විදිහට දක්වා ඇති විවිධ දේශනාවල කරුණුත් Taman තේරුම් ගන්නට ඕන. එතකොට තමයි මේ නියම தත්ත්වය තේරුම් ගන්නට පුළුවන් වන්නේ මේක මොකක්ද කියලා. එතකොට රහත් වූ කෙනෙක් සිටිනවා නම් ඕනෑම අරමුණක් දැක්කාට පස්සේ අනවශ්‍ය ආකාරයේ සිතවිල්ලක් නිරායාසයෙන් ගලන්නේ අවශ්‍ය නම් Tamanට ඕන නම් සිතවිලි සිතන්නට පුළුවන්. එතකොට Tamanට ඕන නම් සිතවිලි සිතන්නට පුළුවන් කියන්නේ රහත් තුන සිතන්නට පුළුවන්. නමුත් සිතන්නට බෑ පස්සයක් නැත්තම්. ඒක නිසා පස්සේ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි සංස්කාර ජනනය වීමට. පස්සයක් නැත්තම් සංස්කාර ජනිත වෙන්නේ. නමුත් මෙතන බුදුජානන් වහන්සේ දක්වනවා සූත්‍රයකදී පස්ස පඤ්ඤප්තිය කියන එක. පස්සේ කියන එක ප්‍රඥාත්‍ය පැනවීමක්, සම්මුතියක්, සත්‍යයක් නෙවෙයි. පස්ස පඤ්ඤප්තියක් නැත්තම් උන්වහන්සේ එකතැනකදී දක්වනවා පස්සේ කියන ප්‍රඥාත්‍යක් නැත්තම් සංස්කාර කියන ප්‍රඥාත්‍ය පනවන්නට බෑ කියලා. ඒ කියන්නේ පස්සේ කියන ප්‍රඥාත්‍ය නැත්තම් සංස්කාර කියන ප්‍රඥාත්‍ය නැහැ. ඒක මේ ඔක්කොම ප්‍රඥාත්‍ය කියන වචනයෙන් උන්වහන්සේ දක්වන්නේ සම්මුති කියන වචනයෙන් උන්වහන්සේ දක්වන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි. මේවා අපි විවිධාකාරයෙන් හඳුනා ගැනීම සඳහා අප විසින්ම දාලා තියෙන සංඥා මාත්‍ර පමණයි. සත්‍ය වශයෙන් මේ අවස්ථාවලදී සිදුවන්නේ තමාගේ සිත තුළ හුදු අර ඉන්ද්‍රියන්ට අරමුණු හමුනාට පස්සේ දැනීම මාත්‍රයමයි විඥාන මාත්‍රයක්. ඊට පස්ව පහළ වෙන විවිධ දේවල් හඳුනා ගැනීම සඳහා අපි විවිධ වචන පාවිච්චි කරනවා. ඉතින් මෙතන පස්සේ කියන එකත් අර ඒ ආකාරයෙන් හඳුනාගත්තු ප්‍රඥාත්‍ය සම්මුතිය. එතකොට මේ ප්‍රස්ස ප්‍රඥාත්‍ය ඇතිවීමට එක් හේතුවක් තමයි මේ මානසිකාරය. මානසිකාරේ නැත්නම් පස්ස ප්‍රඥාත්‍ය පනවන්නට බෑ. ඒක තේරුම් ගන්න. මොකද මේ සංස්කාර නිරෝධය හරියට දකින්නට මේවා ගැන ගැඹුරින් අවබෝධයක් අත්දැකලා තිබෙන්නට ඕනේ.
පස්ස ප්‍රඥාත්තිය නැත්නම් සංස්කාර ප්‍රඥාත්තිය කියන එක පනවන්නට බෑ. ඒක නිසා සංස්කාර ඇතිවීමට පස්සේ කියන ප්‍රඥාත්තිය තිබෙන්නට ඕන. ඒ පස්සේ ප්‍රඥාත්තිය තුළින් සංස්කාර ඇතිවීමට මානසිකාර සිතේ මෙහිවීම තිබෙන්නට ඕන. මානසිකාර නැත්නම් ඒව මුකුත් නෑ. මම තද කල්පනාවක සිටිනවා නම් කවුරු හරි කතා කරන දෙයක්වත් ඇහෙන්නේ නැහැ සමහර විට. තමන් ළඟින් ගිය කෙනෙක්වත් පේන්නේ නැහැ සමහර විට. මොකද මානසිකාරය නැහැ. ඒ පැත්තට ඒ අරමුණු තරවට සිත යොමු වීමක්, මෙහෙවීමක් සිදුවන්නේ සිත තුළින්. ඒ මානසිකාර නිරුද්ධ වීම තුළින් පස්සේ තිබුණ සංස්කාර නිරුද්ධ වෙනවා. එන සංස්කාර නිරෝධයක් සිදුවන එක් ආකාරයක් අපි ඔය කිව්වේ. එදිනදා ජීවිතේ. පස්සේ නිසා සංස්කාර ඇති වෙනවා තමයි. නමුත් පස්සේ තිබුණ මානසිකාර නිරෝධා සංකාර නිරෝධෝ කියලා ඕනේ නම් කියන්නට පුළුවන්. මේක බුදුහාමුදුරුවෝ කියපු පාඩයක් නෙවෙයි මානසිකාර නිරෝධා සංකාර නිරෝධෝ කියන එක. අපේ වචනයක්. ඉතින් ඒ නිසා මානසිකාර නිරෝධය තුළින් සංස්කාර නිරෝධෝ කියලා කියන්නට පුළුවන් අවශ්‍ය නම්. නමුත් මේක ප්‍රායෝගික වශයෙන් මෙයට අත්දැක්කට පස්සේ සත්‍යතාවය දකින්නට පුළුවන් වෙයි. ඊට අමතරව දැන් රහත් කෙනෙකුගේ සිත තුළ අරමුණු දැක්කත් අරමුණු හමුණත් කිසිම ආකාරයෙන් සිතුවිල්ලක් ගලන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන්නේ යම් කිසිවක් නිසා නෙවෙයි. රහත් වූ කෙනා අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා තියෙන නිසා. ඒ අවිද්‍යාව නිරුද්ධ කරපු නිසායි සංස්කාර ගලන්නේ. මේ චිත්ත තුළින් નિરાයාසයෙන් සිතුවිලි ගලා යෑමේ ශක්තියට භව ශක්තිය කියන වචනය මම පාවිච්චි කරන්නේ වෙයි. ඒක නිසා සංස්කාර ඇතිවීමේ හේතුවක් වශයෙන් අවිද්‍යාව බුදුරජාණන් වහන්සේ දක්වනවා. උන්වහන්සේ ඒක නිසා ප්‍රකාශ කරනවා එක්තරා ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් මේ සංස්කාර නිරුද්ධ වන්නේ කොතැනින්ද කියන එකට පඤ්ඤායේති පිතීරි කියලා. ප්‍රඥාව තුළින් මේ සංස්කාර නිරුද්ධ කරන්නේ කියන කතාව. එතකොට ප්‍රඥාව තුළින් සංස්කාර නිරුද්ධ වෙනවා නම් අවිද්‍යාව තුළින් සංස්කාර ජනනය වන්නේ. එහෙමනම් සංස්කාර නිරෝධයක් හරියට අත්දකින්නට නම් උපරිම වශයෙන් අත්දකින්නට නම් කෙනෙක් විසින් කළ යුතු කාර්යය මොකක්ද? අවිද්‍යාව නිරුද්ධ කරන්නට ඕන. මේ අවිද්‍යාව නිරුද්ධ කිරීම සිදුවන්නේ අධියට හතකින්. සෝවාන් වෙනකොටත් අවිද්‍යාව තරමක් දුරට නිරුද්ධ වෙනවා. පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇත කියන අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ඒ සම්බන්ධව ඇතිවෙන අර විචිකිච්ඡා සීලබ්බත පරාමාස සම්බන්ධ වන අවිද්‍යාව ඒ සුළු සුළු කොටස් නිරුද්ධ වී යනවා. කාමරාග පටික දෙක සකෘදාගාමි වෙනකොට තුනී වෙන බව මේ අය දන්නවා. එතකොට ඕලාරික වශයෙන් කාමරාග පටික ඇති කර දෙන අවිද්‍යාව දුරු වෙනවා සකදාගාමි වෙනකොට. අනාගාමී වෙනකොට කාමරාග පටික අනුස්සය වශයෙන් ඇති වේ හැකි තත්ත්වේ නැති යනවා. ඒ කියන්නේ ඒ අනුස්සය ධර්මයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. ඒ අනුස්සය සහිත අනුසහගත ඊතාසියම් කාමරාග පටිකයන් පවා ඇතිවන්නේ අවිද්‍යාව තුළින්. ඒ අවිද්‍යාව නිරුද්ධ වන්නේ අනාගාමී වෙනකොට. රහත් වෙනකොටයි සෑම ආකාරයකින්ම මම කියන මගේ කියන අස්මිමානය නිරුද්ධ වී යාම තුළින් අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධත්වයට පත්වන්නේ. සංස්කාර නිරෝධයක් හරියට දකින්නට නම් අවිද්‍යාව නිරුද්ධ කරන්නට ඕන. අවිද්‍යාව නිරුද්ධ කරන්නට නම් ওই ප්‍රතිපත්තිය අනුගමනය කරන්න වෙනවා. ඒ කියන්නේ සෝවාන් වෙන්නත් ඕන, සකදාගාමී වෙන්නත් ඕන, අනාගාමී වෙන්නත් ඕන, අරහත් වෙන්නත් ඕන. එතකොට සංස්කාර නිරෝධයක් ගැන විස්තරයක් කතා කරනවා නම් ඔයක සෝවාන් වෙනකොට මෙහෙමයි, සකදාගාමී වෙනකොට මෙහෙමයි, අනාගාමී අරහත් වෙනකොට මෙහෙමයි ආදී වශයෙන් ඒ පිළිබඳ අතිදීර්ඝ විස්තරයක් කරන්නට සිදු වෙනවා. එතකොට ඒක නිසා එහෙම එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සංස්කාර නිරෝධය කියනකොට ප්‍රකාශ කළේ පස්ස නිරෝධ සංස්කාර නිරෝධය කියලා. පස්සේ නැත්තම් සංස්කාර නැහැ කියන එක. එතකොට ඇහැට රූපේ පෙනිලා චක්කු විඥානයේ සම්පස්සේ ඇති වෙච්ච නිසා රූප පිළිබඳ සිතිවිලා නම් ඒ චක්කු සම්පස්සේ නැති ගියාට පස්සෙ ඒ සිතිවිලි නැති යනවා. චක්කු සම්පස්සේ තිබුණත් මානසිකාරය නිරුද්ධ වෙච්ච ගමන් මේ සිතිවිලි නිරුද්ධ වෙනවා. චක්කු සම්පස්සේ තිබුණත් මානසිකාර පැවතුනත් අවිද්‍යාව නිරුද්ධ කරලා නම් සිතිවිලි නැහැ. ගැලීමක් නැහැ. මානසිකාර පැවතුනත් මේ කියලා මෙහිදී කතා කළේ හොඳ පියවි ක්‍රියාශීලී මානසිකෙන් සිටින්නේ. බලවත් කල්පනාවක වාගේ එහෙම තත්ත්වයක නෙවෙයි.
එතකොට මේ අවස්ථාවවලදී තේරුම් ගන්නට ඕනේ පස්සේ නිරුද්ධ වුණා කිව්වටම සංස්කාර නිරුද්ධයක් වන්නට නම් තිබිය යුතු තවත් කරුණු තියෙනවා කියන කාරණා. එතකොට පස්සේ නිරුද්ධ වුණා නම් චක්කු සම්පස්සේ නිරුද්ධ වුණා නම් රූප සංචේතන අනිරුද්ධයි. එතකොට සෝත සම්පස්සේ නිරුද්ධ වුණා නම් සද්ද සංචේතන අනිරුද්ධයි. ගාහන සම්පස්සේ නිරුද්ධ වීම තුළින් ගන්ධ සුවඳ පිළිබඳ ගන්ධ සංචේතනාවල් නිරුද්ධ වෙන්නේ. ඒ වගේම අනිත් ඉන්ද්‍රයන්ටත් ඒ ස්පර්ශ නිරුද්ධ වීම තුළින් ඒ සංස්කාර ධර්ම නිරුද්ධ වී යනවා. මේක සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. ඒ සඳහා ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන්නට සිදු. මොකද හේතුන් නිසා මේවා හටගත්තා නම් හේතුන් නිරුද්ධ වෙනකොට ඉබේම නිරුද්ධ වෙන නිසා. එතකොට ඒ සංස්කාර නිරෝධය සඳහා අවශ්‍යයෙන් කියන්නට තියෙන සංස්කාර නිරෝධ ගාමිනී පටිපදාවක් නැහැ. නිරායාසයෙන්ම සිදුවන ක්‍රියාදාමය. එතකොට සංස්කාර නිරෝධ ගාමිනී පටිපදංච පජානාති කියලා බුදුහාමුදුරුවෝ එහිදී දක්වනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සංස්කාර නිරුද්ධ කිරීමට ප්‍රතිපදා මාර්ගයක් තියෙනවා මහන්නේ. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා උන්වහන්සේ පෙන්වුම් කරනවා. ඒක නිසා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊට මේක සංස්කාර නිරෝධයට අනුතුරුව ප්‍රකාශ කරන නිසා මෙතන සංස්කාර නිරෝධය කියලා ප්‍රකාශ කරනු ලබන්නේ ඔය ස්වාභාවික වශයෙන් හේතු නිරෝධයෙන් වෙන සංස්කාර නිරෝධය නෙවෙයි. දැන් කෙනෙකුට තර්ක කරන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්ස නිරෝධා සංඛාර නිරෝධෝ කියලා. පස්සේ නිරුද්ධ කළා නම් සංස්කාර නිරුද්ධ වෙනවා. උදාහරණ වශයෙන් අපි තද්දයක් අහා ඉන්නවා. ඒ ගැන අවධානය යොමු කරන්නේ නැත්නම් තද්දේ නැති වෙනවා. නැත්නම් අවධානය නැති වෙනවා. කොහොමක් හරි හේතුන් නිසා ඒ පස්සේ නිරුද්ධ වුණා නම් ඒ පිළිබඳ සද්ද සංචේතන නැහැ. මේකට මොකක්ද ස්වාමීන් වහන්සේ මේ අනුගමනය කරන්න තියෙන ප්‍රතිපත්තිය මොකක්වත් නැහෙනි. එහෙමනම් ඔබ වහන්සේ කියන අර්ථය ඒ තරම් ඔය කියන කතාව ඒ තරම්ම නිවැරදි නෙවෙයි නේද කියලා කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. පස්ස නිරෝධා සංඛාර නිරෝධෝ ඊට පස්සේ කියනවා සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. එමේසා මේ ධර්මයන් තේරුම් ගන්නකොට වචනවල අර්ථවලම එල්ලිලා ඒ ධර්මයේ තේරුම් ගන්නට යන්නට සුදුසු නැහැ. ඊට පෙර තත්ත්වයන් ඊට පසු තත්ත්වයන් ඒ වගේම ඒ හා සම්බන්ධ වෙනත් ධර්ම කරුණු හා සම්බන්ධ කරලයි නියමාර්ථය අපි තේරුම් ගත යුතු වන්නේ. එතකොට මෙතන සංස්කාර නිරෝධය කියන්නේ ස්වාභාවික වශයෙන් සංස්කාර නිරුද්ධ වී යන හේතු නිරෝධයෙන් සංස්කාර නිරුද්ධ වී යන තත්ත්වය නෙවෙයි. අවිද්‍යාව නිරුද්ධ කරන ප්‍රතිපදාව. මේ අවිද්‍යාව නිරුද්ධ කරන ප්‍රතිපදාවේ ගමන් කිරීම තුළින් කෙනෙකුට මේ සංස්කාර නිරෝධය දකින්නට පුළුවන්. ඒ සංස්කාර නිරෝධය දකින්නට පුළුවන් අවස්ථා එක් අවස්ථාවක් තමයි තමන්ගේ සිතින්ම සිත දෙස බලාන සිටිනවා. මොනවත් සිතන්නේ හොඳක් වුණත් නරකක් වුණත් මොන සිතිවිලි ආවත් ඒවා ඇති වෙනකොටම ඇති වෙනවා නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා. ඒ ගැනත් හිතන්නේ ඇති වෙනව නැති වෙනවා කියලා ඇතිවීම දකිනවා නැතිවීම දකිනවා. මේ ආකාරයෙන් ඇතිවීම නැතිවීම දකිනකොට අවශ්‍ය නම් ඒ ඇතිවීම නැතිවීම දැකපු සිතේ අනිත්‍යතාවය දකින්නට පුළුවන්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් ඒ දෙවන වෙට දැකපු සිතේ ඇතිවීම නැතිවීම දකින්නට පුළුවන්. මේ විදිහට පස්සට සිතවිලි 10ක් විතර බලාගෙන යන්නට පුළුවන්. මේක විසුද්ධි මාර්ගය කියන පොතේ කියලා කරුණ විශේෂයෙන්ම පස්සට සිතවිලි 10ක් විතර බලාගෙන යන්නට පුළුවන්. අර ඇති වෙන සිතවිලි නැති යනවා. ඒ දැකපු සිතවිලිත් නැති වී යනවා. ඒක දැකපු සිතවිලිත් නැති යනවා. මෙහෙම බලාගෙන යනකොට අර සිතට අරමුණු එන එක කැපි යනවා. මෙසේ අරමුණු කැපි යාම තුළින් සිතට අරමුණක් නැතුව ගියාට පසුව සිතට යන්නට එන්නට තැනක් නැහැ. සිත නිසල වෙනවා. එක්කෝ භවාංගගත වෙන්නට ඕන. නැත්නම් කිසිම අරමුණකින් තොරව සිත ඔහේ දැනීම මාත්‍රකින් නතර වෙන්නට ඕන. මේ තත්ත්වයටපත් වුණාම හුඟ දෙනෙක් ඔය අනාගාමී වුණා අරවා මේවා කියලා ඔය තැන් වල ලේබල් දාලා තින්නේ. ඔය තත්ත්වයට සිතපත් වුණාට පස්සෙ තමයි. එතකොට ඒකත් මාර්ගඵල නෙවෙයි. නමුත් අර සිත නිසල වෙනවා, සාන්ත වෙනවා, අරමුණු වලින් තොර වෙනවා. එතකොට මේ විදිහට සිත දිහා බලාගෙන ඉන්නකොට ඒ ඇති වෙන සිතිවිලි අනිත්‍යතාවයේ නිරෝධය දැක සිටින්නට පුළුවන් ශක්තිය ලැබිච්ච කෙනෙකුට ওই සිතිවිලි සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා තියන්නට පුළුවන්. කිසිම සිතිවිල්ලක් නැතුව ඉන්නට පුළුවන් සංස්කාර නිරෝධයක් එතන තියෙනවා.
හැබැයි සියුම් දැනීමක් තියෙනවා. ඒ දැනීම නැති කරන්නට බෑ. ඒක සංස්කාරයක් තමයි. මෙතන සංස්කාර කියන්නේ සිතවිලිනේ. ඒක සංස්කාරයක් කියන එකෙන් අදහස් කරන්නේ ඒ සියුම් දැනීමත් විඥාන මාත්‍රයක්. ඒක සංස්කාර ධර්මයක්. නමුත් එතන සංස්කාර කියන්නේ සිතවිලි ගැනීම. ඒ සිතවිලි ගැනීම සම්පූර්ණයෙන්ම නතර වෙන්නට පුළුවන්. නතර වෙනවා හරියට භාවනාව දිනු කෙනෙකුට. ඒ කියන්නේ සමාධිය සහ ප්‍රඥාව දිනු කෙනෙකුට මේක පහසුවෙන් කරන්නට පුළුවන්. එතකොට ඒ සංස්කාර නිරෝධයට ඒ මාර්ගයක් තියෙනවා. ඒ විදිහට අනුගමනය කරන්නට පුළුවන්. අනිත්‍යයෙන් නිරෝධයට සිතවිලිපත් වීම දැකීම. තවත් කෙනෙකුට සංස්කාර නිරුද්ධ කරන්නට පුළුවන්. සාමාන්‍ය සී නැති කළොත්, තද නින්දට ගියොත්, අර මේවා එවැනි තත්ත්වවලින් සංස්කාර සිතවිලිස නැහැ. නමුත් දෙවෙනි දෙයක් මේ සංස්කාර නිරෝධයට අයත් වන්නේ ඒවා සිතවිලි ඇතිවීමේ රූපස්කන්ධයට බලපාන දේවල් අයින් කිරීම තුලින් සිදුවන්නේ. අපේ සිතවිලි ගලන්නේ බොහෝ විට 100%ක්ම වාගේ මොළයේ තියෙන ශෛලයන්ගේ සහ ස්නායු පද්ධතියන්ගේ ක්‍රියාදාමයේ මත එහි ඇති වෙන තරංගයන් දැනීම් බවට පත්වීමක් සිදු වෙනවා. ඒකයි සිතවිලි ගැලීමට ප්‍රධානම හේතුව. ඉතින් ඒක කවර ආකාරයකින් හෝ తాවකාලිකව නතර කරන්නට පුළුවන් නම් අපිට සිතවිලි ගලන එක නවත්තන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. හැබැයි මේ සිතවිලි ගැලීම නැවැත්වීමට මොළයේ කුමන කොටසක් ක්‍රියාත්මක වනවද කියන කාරණාව හරියටම මෙතනේ කියලා කියන්නට බෑ. මම දොස්තරලාගෙන් අහලා බැලුවා. ඔය සී නැති කළාට පස්සේ කොතනට මොළයේ කොයි කොටසටද ඒ බෙහෙත ගොස් ක්‍රියාත්මක වෙලා සිත ක්‍රියාත්මක වෙන එක නතරවන්නේ කියලා. කිසි කෙනෙක් වෛද්‍ය විද්‍යාවේ තාම හොයාගෙන නැහැ කියන බව අපිට ප්‍රකාශ කළා. සාමාන්‍ය කුඩා මොළය හා සම්බන්ධ අවට ප්‍රදේශයටම ඒක බලපාන බවයි අපේ සාමාන්‍ය හැඟීම. එතකොට මේ විදිහට කවර ආකාරයකින් හෝ ඒ සිතවිලි ඇති කරන රූප ධර්මයන්ට සම්බන්ධ වූ යම් යම් හේතුන් අපට తాවකාලිකව යටපත් කරන්නට පුළුවන්. ඒ යටපත් කිරීම තුළින් සිතවිලි ගැලීම නතර කරන්නට පුළුවන්. සංස්කාර නිරෝධයක් දකින්නට පුළුවන්. සිත භවාංගත වෙලා නින්දට ගියාමත් එහෙම සංස්කාර සිතවිලි නැහැ. ඊට තියෙන ඔය අසඤ්ඤතලයේ කියන තත්ත්වයක් හතරවෙනි ධ්‍යානයට සිතපත් කරගන්නවා. ඒකලා මේ සිත නිසා තමයි දුකක් ඇති වෙන්නේ කියලා සිතට නිග්‍රහ කරන භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ භාවනා ක්‍රමය හරියට අනුගමනය කරාට පසුව මේ අසඤ්ඤතලයේ උපදිනවා. කල්ප 500ක් තුලම පුරාම සිතවිලි සංස්කාර ධර්ම මොකක්වත් නැහැ. නාම ධර්ම මොකක්වත් නැහැ. එතකොට ඒවටත් යම් යම් ප්‍රතිපත්ති මාලාවන් අනුගමනය කරන්නට ඕන. නිකම්ම සිතවිලි සංස්කාර නිරුද්ධ වෙනවා නෙවෙයි. මේකටත් අමතරව සංස්කාර නිරෝධය අත්දකින්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනෙකුට සෝවාන් වෙන විට සෝවාන් වෙනවා කියන්නේ සංඛාරගතං චිත්තං සංස්කාර විරහිත තත්ත්වයට සිතපත් වීම. විසංඛාරගතං චිත්තං කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ. සබ්බ සංඛාර සමතෝ කියලා නිවන විස්තර කරනකොට කියන්නේ ඒතං සන්තං ඒතං පණේතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියන සියලුම සංස්කාර සමනය වෙලා සංසිඳලා කියන එකයි ඒ සංඛාර සමතෝ කියන්නේ. එතකොට සෝවාන් වීමේදී රූපස්කන්ධය පිළිබඳ තියෙන සිතවිලි සම්පූර්ණ නිරුද්ධ වීම පළමුවෙන් සිදු කරන්නට වෙනවා. සිදු වෙනවා. ඒ කියන්නේ අපිට රූපේ දර්ශනය වන්නේ මනසෙන් ගිහිල්ලා ස්පර්ශ කරලා මනෝ ස්පර්ශයේ ඇතිවනොත් පමණයි. මනෝ ස්පර්ශය සහ ඒ පිළිබඳ මානසිකාර කියන දෙකම ඒකාබද්ධ වෙන විට අපිට රූපේ වේදර්ශනය වෙනවා. ඇහැට පෙනෙන අපගේම රූපය දර්ශනය වන්නේ කියන කරුණු දෙකේ ක්‍රියාදාමය නිසා. මනසින් ස්පර්ශ කිරීමන් මානසිකාරයන්ගේ ක්‍රියාදාමය. මනසින් ස්පර්ශ කළත් මනසේ ක්‍රියාදාමයේ නතර වුණොත් ඒක අපිට ඒ රූප කොටස දර්ශනය වන්නේ. එතකොට ඒ කරුණු දෙක විදර්ශනාව තුළින් අනිත්‍ය නිරෝධ වශයෙන් දැකීම තුළින් කෙනෙකුට පුළුවන් මේ මානසිකාර නිරුද්ධ කරන්නටත් ඒ වගේම මේ මනෝ සංපස්සේ නිරුද්ධ කරන්න. ඒ කියන්නේ රූපේ ගිහිල්ලා මනස ස්පර්ශ කරන එක. මනස රූපේ ස්පර්ශ කරන එක නිරුද්ධ කිරීමෙන් රූප නිරෝධයක් අත්දකිනවා. ඒකෙදී සංස්කාර නිරෝධයක් කියන්නේ එතකොට රූපේ හා සම්බන්ධ සංස්කාර නිරෝධ නැහැ. රූපේ හා සම්බන්ධ සංස්කාර නිරෝධය කියන්නේ ඇස රූපේට අයත් කොටසක්. කන නාසය දිව ශරීරය ඔක්කොම රූපේට අයත් කොටස. එතකොට ඇස හා සම්බන්ධ සංස්කාර ගැලීමක් නැහැ. කන හා සම්බන්ධ සංස්කාර ගැලීමක් නැහැ. ඒ කියන්නේ අර ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන කියන ඒවා නැහැ.
නමුත් මනස හා සම්බන්ධ සංස්කාර එතන තිබෙන්නට පුළුවන්. ඒක නිසා එතන සම්පූර්ණ සබ්බ සංඛාර සමතෝ කියන தත්ත්වය කියන පරිදි සියලුම සංස්කාර නිරුද්ධ වී තත්ත්වයක් නෙවෙයි. ඉතින් මේ தත්ත්වය අරූපාවචර ධ්‍යාන වලට ගියාට පස්සේ සමහර විට ලබන්නට පුළුවන්. සමහර විට ඇත්තෙන්ම ලබනවා. නමුත් මේ தත්ත්වෙම නෙවෙයි. ඒ කියන්නේ ආකාසානංචායතන ආදී පළවෙනි අරූපාවචර ධ්‍යාන වලට රූප නිමිති ඔක්කොම නැති වී යනවා. පටිඝ සංඥා ඔක්කොම කියන්නේ සිත කියලා හැපෙනේව ඔක්කොම නැති වෙනවා. තරහ නෙවෙයි එතන පටිඝ සංඥා කියන්නේ. එතනට ඒව ඔක්කොම නැති වෙනවා. එතන නානත්ත් සංඥානම් අමනසිකාරා කියලා බුදුහාමුදුරුවෝ නොඑක ආකාර සංඥා නානත්ත් සංඥාව අමනසිකාරා මෙනෙහි කරන්නේ නැහැ. එතනක් තියෙනවා මේ මෙනෙහි කිරීමේ තියෙන වැදගත්කම පෙන්වන කොටස බුදුහාමුදුරුවෝ දක්වලා. ඒ කියන්නේ සිතුවිලි ඇතිවීමට මානසිකාර බලපානවා කියන එක එතනින්ම ඔප් වෙනවා. ආකාසානංචායතන විස්තර කරනකොටයි බුදුහාමුදුරුවෝ මේ පදේ විස්තර කරන්නේ. එතකොට මේ විදිහට ඒ අරූපාවචර ධ්‍යාන වලට සිතපත් වුණාට පස්සේ රූප නිමිති හා සම්බන්ධ සංස්කාර ධර්ම නැහැ. නමුත් මනෝ සංස්කාර තිබෙනවා. ඒකට විදර්ශනා වශයෙන් ශූන්‍යතාවලට සිතපත් වුණාම අර රූපේ හා සම්බන්ධ මානසිකාර නිරුද්ධ කරන්නට පුළුවන්. රූප නිරෝධය තුලින්. රූපේ කිව්වම ඇහ කන නාසය දිව ශරීරය ඔක්කොටම එකකට විතරක් නෙවෙයි. එතකොට ඒ සිතිවිලි ගැලීමක් නැහැ. නමුත් මනසේ සිතිවිලි ගැලීමක් තියෙනවා මානසිකාර පැවත්නාතික්. එතකොට මෙන්න මේ தත්ත්වය ඒ රූප නිරෝධයකට සිතපත් වුණාට පස්සේ ශූන්‍යතාවයකටපත් වුණාට පස්සේ ඒ දෙසම කෙනෙක් බලන් හිටියොත් එයාට පේනවා ඒ සිත ඒ වෙලාවේ පවත්නා වූ සියුම් දැනීම මාත්‍රයක් ඒකෙම තියෙනවා සියුම් සාන්ත ස්වરૂපයක්. හොඳ සැනසීමේ ස්වභාවය. ඒක තමයි ඒකේ තියෙන වේදනා ස්කන්ධය. ඒක වෙනම ධර්මයක්. ඊළඟට ඒ සියුම් ශූන්‍යතා දර්ශනයේ තියෙනවා සංඥාව. මේ සංඥාව තේරුම් ගන්නට බෑ. ඒ දැනීමේ පැවතීමම සංඥාව වශයෙන් Tamanට තේරෙනවා. එතකොට මේකේ තියෙනවා විඥාන මාත්‍රයක්, දැනීම මාත්‍රයක්. මේ විඥාණය වෙනම ධර්මයක්. මෙන්න මේ විඥාණය දකින්නට පුළුවන්. මෙන්න මේවා වෙන් කරන්නට පුළුවන් කතාවට කියනවා අර ආනාපාන සති භාවනාව කියනකොට කියනවා පීති පටිසංවේදී සුඛ පටිසංවේදී චිත්ත සංඛාර පටිසංවේදී අස්සසාමේති පස්සසාමේ සික්කති. ඊළඟට කියන අම්භයං චිත්ත සංඛාරං අස්සසාමේ සික්කති පස්සම්භයං චිත්ත සංඛාරං පස්සසාමේ සික්කති. මෙන්න මේ කියන චිත්ත සංස්කාර ධර්ම වේදනා සංඥා විඥාන. එතන කියන චිත්ත සංස්කාරෝ අනිත් සංස්කාර නෙවෙයි. මේවා වෙන් වශයෙන් දැකලා වෙන් කළොත් එහෙම වෙන් කරන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාව තියුණු කෙනෙකුටයි, ප්‍රඥා චරිතයකට පමණයි. එතකොට එවැනි කෙනෙකුට ඒක දැකලා ඒ ශූන්‍යතාවයේ ඉන්නවා, ඉන්න ගමන් මේකේ තියෙන වේදනාව මෙන්න මේකයි කියලා දකිනවා, වේදනාව දේශ බලනවා. තමන් අවබෝධ කරනවා බලනවා කියන එක මේකේ තියෙනවා යම් කිසි සියුම් දැනීමක් මේ විඥාන මාත්‍රේ නැත්තම් මට මේක තේරෙන්නේ නැහැ. මේ ශූන්‍යතාවය අත්දකින්නට බෑ. නිින්ද කියන ශූන්‍යතාවය අත්දකින්න බෑ. එතන මේකේ විඥාන මාත්‍රයක් තියෙනවා. ඒක වෙනම ධර්මයක්. මෙතන තියෙනවා සංඥා මාත්‍රය. සංඥාව කිව්වේ මේක අපි දැන් දැක සිටිනවා සිතින් ඒ දැකීමම සංඥාවක් වෙනවා. මේක වෙන වචනයක් නැහැ මට කියන්නට. ඒකයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ ආකාරයෙන් ඒ කොටස් තුනම මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මේවා නිට්ටය නෙවෙයි, නැති යනවා, නිරුද්ධ යනවා. ඔය වේදනාව නිරුද්ධ වී යනවා, අනාත්ම දෙයක්. ඒ සංඥාව නිරුද්ධ වී යනවා, අනාත්ම දෙයක්. ඒ විඥානය නිරුද්ධ වී යනවා, අනාත්ම දෙයක්. ඒ විඥානය හා සම්බන්ධව පහළ ඒ වේදනා සංඥා හා සම්බන්ධව පහළ වෙන සියුම් සිතිවිලි ධර්ම තියෙනවා. ඒ සිතිවිලි ධර්ම වල තියෙනවා අර චේතනා චෛතසික ධර්ම සිතේ යෙදෙන චිත්ත චෛතසික ධර්ම තියෙනවා. ඒවා දකින්නට සාමාන්‍ය කෙනෙකුට බෑ. ප්‍රඥාව ඉතා තියුණු කෙනෙකුට පුළුවන් ඒකේ යෙදෙන චෛතසික ධර්ම දකින්නට. ඒක නිසා මෙතන තියෙන චෛතසික ධර්ම පවා අනිත්‍යයට යන අනාත්මයට යන ධර්ම මේ එකක්වත් මම නෙවෙයි. මේ ඔක්කොම සංස්කාර ධර්ම, මේ ඔක්කොම ස්කන්ධ ධර්ම ඇති වෙනවා, පැවතෙනවා, නැති වෙනවා, නිරුද්ධ වුණාට පස්සේ මේ කිසිවක්ම ගන්නට නැහැ නේද, ශේෂවන්නේ නැහැ නේද කියන එක අවබෝධ වෙනකොටම ඕවා නිවි යනවා. නිවි යනකොට අන්න සබ්බ සංඛාර සමතෝ කියන தත්ත්වයට සිතපත් වෙනවා.
සියලුම සංස්කාර තමනේ වුණා කියන தත්ත්වයට. ඒ தත්ත්වයටපත් වෙනකොට සෝවාන් වූ කෙනෙක් සංස්කාර නිරෝධය අත්දකිනවා නම් ඒ සංස්කාර නිරෝධයයි ඔහු අත්දකින්නේ. එහිදී අර සියුම් වශයෙන් පහළ වෙන ශූන්‍යතාවයේ තියෙන ආත්මීය සංඥාව, ආත්මයක් ඇත කියන සංඥාව නිරුද්ධ වී යන ওই විදියට ඒ සංස්කාර ස්කන්ධ ධර්මයන් වෙන් කරලා ඒ අනිත්‍ය නිරෝධය දැකීම තුළ මෙන්න මෙහිදී ඇති වෙන සංස්කාර නිරෝධය තුළදී රූපය හා සම්බන්ධ අසකරණාසය දිව ශරීරයේ ඒ කොටස් එකක් හා සම්බන්ධව සිටිවිලි ගැලීමක් නැහැ. නිවන අරමුණු වෙමින් පවත්නා සියුම් දැනීම හැර වෙනත් කිසිම සංස්කාර ධර්මයකුත් නැහැ. ඒ සියුම් දැනීම නිවන අරමුණු කරගෙන පවතින එතන නිරාමිෂ වේදනාවක් තියෙනවා, නිරාමිෂ සංඥාවක් තියෙනවා, නිරාමිෂ සංස්කාර තියෙනවා, නිරාමිෂ විඥාන මාත්‍රේ තියෙනවා. මේක ඊටාම සියුම් වශයෙන් පවත්නාව මේවා නිරුද්ධ වෙලා නැහැ. 100%ම තාම යට ගහකම මුදුන් මුලේ අඩියෙම පතුලෙම තියෙන තැන වගේ. පොළොවේ යටම තියෙන තැන වගේ ඒවා තියෙනවා. නමුත් ඒ ඔක්කොම නිරුද්ධ වෙලා නැහැ. මේ මතු පිට තියෙන සියලුම සංස්කාර නිරෝධයි. මෙන්න මේක සංස්කාර නිරෝධයක්. ඒ සඳහා අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය, සම්මා සමාධිය, සම්මා සතිය කියන අංග දියුණු විය යුතුමයි, දියුණු කළ යුතුමයි. එතකොට ඒ සංස්කාර නිරෝධයයි මෙතන මේ කතා කරන්නේ. සංස්කාර නිරෝධය දත යුතුයි කියලා. ඊට පස්සේ කාමරාග පටික සංයෝජන ධර්මයන් තුනී කරන්නට වෙනවා. ඒ විදිහට සෝවාන් ඵලසිත ප්‍රතික්ෂේප කරන සකදාගාමි මාර්ග ඵලසිත ලැබී ගැනීමට අධිෂ්ඨාන කළ දිගින් දිගට භාවනා කරගෙන කලින්ට වඩා මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය ප්‍රකටව Tamanට තේරෙන්නට ඕන. මේ කලින්ට වඩා මේවා කෙරේ විරාගය ඇති වෙන්න ඕන, නිබ්බිදා කලකිරීම ඇති වෙන්නට ඕන, මේවා අතහරින කියන ඇතීම ඇති වෙන්නට ඕන. කාමච්ඡන්දේ සහ පටිඝේ තියෙන ආදීනව ඉතා පැහැදිලිවම තේරෙන්නට ඕන. මේ ඇයට අර මෙත්සිතින් නිවන් දකමු කියන පොතේ තියෙන තරාවේ ආදීනව පැහැදිලිවම Tamanටම අවබෝධ කරගන්නට ඕන. අර රෝධරෝධ කාවේ කියන එකේ කාමයේ ඇතිවීමේ තියෙන ආදීනව දක්වලා තියෙනවා. දේශමෙන් ගාථා කීපයකම ඒවා ඉතා පැහැදිලිවම Taman අත්දකින්නට ඕන කියලා තේරුම් ගන්න එක නෙවෙයි. අන්න එහෙම කෙනෙකුට කාමරාග පටික අනුසයන් ඇතිවීමට හේතුපාදක වන කරුණු පිළිබඳව ඒකේ තියෙන ආදීනව දැකීම බෙහෙවින්ම උපකාර වෙනවා. ඒ කියන්නේ ඒකේ ආදීනව දැකීම තුළින් කාමරාග පටික අනුසය ඇතිවන්නේ මෙහෙමයි කියලා. ඊට අමතරව මේ කාමරාග පටික අනුසය ඇති වෙන තමන්ගේ වේදනා ස්කන්ධයතරයි. ඒ වේදනා ස්කන්ධයේ ඇල්ලීම උපාදානය කිරීම හැර වෙන දෙයක් මෙතන නැහැ කියන අවබෝධය තේරුම් ගන්න ඕනේ. කියන්නේ මේ තමන්ගේ වේදනා ස්කන්ධය උපාදාන කිරීම හැර කාමරාගය කියලා දෝපේ දෙයක් නැහැ. මේ වේදනා ස්කන්ධය මම කියලා හිතන පුද්ගලයා, වේදනා ස්කන්ධය කෙරෙහි මගේ කියලා හැඟීමක් තියෙන පුද්ගලයා වේදනා ස්කන්ධය තුළින් ඇති වෙන ආස්වාදය අල්ලා ගන්න උපාදාන කරන පුද්ගලයා. ඉතින් කාමාස්වාදය ආස්වාද කරනවා. ඒකයි එතන සිදුවෙන ක්‍රියාදාම. ඉතින් ඒ ආකාරයෙන් ඕක දිගින් දිගටම කියන්නේ ඒක අති දීර්ඝ දේශනාවක්. එතකොට එහෙම කියන්නට කිව්වා. කාමරාග අනුසය ඇති වෙන හේතුන් හොයලා හේතුන් ඉවත් කිරීම තුළින් යම් කිසි කෙනෙක් අනාගාමී තත්ත්වයටපත් වුණා නම් එහිදී සංස්කාර නිරෝධයක් පිටසිතපත් වෙනවා. ඊට අමතරව රහත් වුණා නම් අවිද්‍යාව නිරුද්ධ කිරීම තුළින්, අස්මිමාන නිරුද්ධ කිරීම තුළින් සංස්කාර සිත තුළින් නිරායාසයෙන් ගලන එක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. මේ ආකාරයෙන් අධීරට අනුපුබ්බගාමී පටිපදාවක් වශයෙන් මේ සංස්කාර නිරෝධය අත්දකින්නට වෙන්නේ. මේ ඔක්කොම සංස්කාර නිරෝධ අත්දැක්කත් මං කිව්වා ඉස්සෙල්ලාම රහත් වෙච්ච කෙනෙකුට අවශ්‍ය නම් සිතුවිලි ඇති කරගන්නට පුළුවන්. නිරායාසයෙන් නැති වුණාට. හොඳට හිතන්නත් පුළුවන්, නරකට හිතන්න පුළුවන්, බනින්නත් පුළුවන්, ඕනෙ විදිහට හිතන්න පුළුවන්. ඒක කිසිම බලපෑමක් යටිහිතට නැහැ. යටිහිත ওই පැත්තකින් තියෙනවා. මත් විදිහින් මොන දෙයක් කියනවා කරනවා ඒකේ ප්‍රශ්නයක් මොකක්වත් නැහැ. යටිසිත ඒක ගෑවෙන්නේ නැහැ නේ. යටිසිත කියන එකෙන් අදහස් ගන්න මනෝවිද්‍යාව කියන යටිසිත නේ මාගේ විමුක්ත සිත කියන එක. ඒකට ඒක කිසිම ආකාරයක සම්බන්ධතාවයක් නැහැ. ඒක නිසා කිසිම අකුසල සංස්කාර රැස්වෙන්නේ නැහැ. ඔක්කොම ක්‍රියාමාත්‍ර විතර අර විදිහට කරන දේවල්. ඉතින් එවැනි කෙනාගේ සිතීලි ගලනවා නම් මේ සංස්කාර නිරෝධය සම්පූර්ණයෙන්ම සිදුවන්නට නම් පිරිනවම් පාන අවස්ථාවටම පත්වන්නට ඕන.
ඒකයි පංචස්කන්ධ නිරෝධයම එතෙන්දී සිදුවෙනවා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ. රහත් වූ කෙනෙක් අත් වශයෙන්ම රහත් වූ කෙනෙක් කියවල රහත් වෙච්ච කෙනෙක් ලෝකේ නෑ. ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මම හැර එතන මොකක්වත් නෑ. බුදු කෙනෙකුත් නෑ, පසේ බුදු කෙනෙකුත් නෑ, රහත් වෙච්ච කෙනෙකුත් නෑ ලෝකේ. තියෙන ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම අපි සම්මුතියේ පිළිලා කතා කරන්නට වෙනවනේ. ඒක නිසා මේ විදිහට කතා කරන්නට ඕනේ. එතකොට රහත් වූ කෙනෙක් පිරිනවම් පාන අවස්ථාවේදී අර මා කලින් මේ ඇටි කියලා තියෙනවා බේදිකායෝ නිරෝධි සංඥා වේදනා සීති භාන්තු සබ්බා උපසමින්තු සංඛාරා සියලුම සංස්කාර විපස්සමනේ වෙනවා සංසිඳිලා නිරුද්ධ වෙනවා විඥානං අත්තමාගම විඤ්ඤාපනියන මුලින් පදවල තියෙන අබේදිකායෝ කය නිරුද්ධ වෙනවා රූපස්කන්ධය මැරෙනවා වේදිකාය නිරෝධි සංඥාවල් ඔක්කොම නිරුද්ධ වෙනවා වේදනා සීති භාන්ත සබ්බා සියලුම වේදනාවන් සීති භවන වෙනවා කියන්නේ නිවිලා යනවා සීතල වෙලා යනවා විඤ්ඤා සංඛාර ඔක්කොම විපස්සමනේ වෙනවා සංසිඳී නැති වී යන විඥානෙ නොපෙනිය මේදී තමයි සියලුම සංස්කාර නිරෝධයකට සිතපත් වන්නේ එතෙස් සංස්කාර නිරෝධයක් කියන කතාවල යම් අඩුපාඩු තියෙනවා 100%ම අඩුපාඩු කියන්නේ 100%ම සංස්කාර නිරුද්ධ වෙලා නැහැ කියන්නේ පල් සමවදින පුද්ගලයාගේ සිත තුළ තියෙන සංස්කාර මාත්‍රයක් ඒක එන අපි දැන් පල් සම්වාදින්න පුළුවන් නම් මේ අය ගෙදර ගියාට පස්සේ පල් සම්වාදින්න ඉන්න ගම මේ නිවන සාන්තයි නිවන ප්‍රණීතයි කියලා යටිහිතින් හිතලා බලන්න ඊට වැඩිය දකින ඵලයට වඩා සාන්ත ප්‍රණීත ඵලයකට සිත ඉන්න පුළුවන් අත්දකින්න පුළුවන් ඒතං සන්තං ඒතං පණිතං කියන වචනයට වඩා හොඳයි නිවන සාන්තයි නිවන ප්‍රණීතයි කියලා යටි සිතින්ම ගැඹුරින් ඒ කියන්නේ මතු පිට සිතින් නෙවෙයි ඵලයේ ඉන්න ගමම්ම හිතුවොත් එහෙම අර ඵලය තුලින් ලැබෙන ශාන්තිය ස්වરૂපේ තවත් ඉස්මතු වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ඒකේ තියෙන සංස්කාර ධර්මයන්ගේ අඩු වැඩි භාවයන් තියෙනවා කියන එක. ඒකත් අනිත් එකේ ඵල සම්වදින කෙනා පාදක කරගත්තු නිවන ධ්‍යාන මාර්ගඵල ලැබීමට පාදක කරගත්තු ධ්‍යාන මට්ටම් මත ඒකේ තියෙන ගුණාත්මක භාවයන් අඩු වැඩි වෙනවා. ඒක නිසා ඒකේ තියෙන සංස්කාර ධර්ම නැතුව නෙවෙයි විසංකාරගතන් නමුත් ඒ නිවන සම්බන්ධ සංස්කාර ධර්ම හැර අනිත් සංස්කාර ධර්මයි නිරුද්ධ වන්නේ. ඉතින් සියලුම සංස්කාර නිරුද්ධ කිරීමට කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම පින්නම් පාණ්ඩම වෙනවා. නැත්තම් බෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රේ පටන් ගන්නකොට කියන්නේ මේක හරියට මේ කරුණු හරියට දැනපු වෙනා රහත් වෙච්ච කෙනෙක් කියලා. සියල්ල නිමකල කෙනෙක් කියලා. මොකද ඒවා හරියට දකින්නට බෑ සංස්කාර නිරෝධය පොඩ්ඩක් දැකලා හරියන්නේ නැහැ. ඔක්කොම දකින්න ඕන සංස්කාර නිරෝධය ගැන හරියට දකින්න. අපි මේ විස්තර කළා නෙවෙයි යන්තම් මේ කිව්වා. යන්තම් පෙන්වුම් කළා එච්චරයි. ඒක නිසා ඒ ආකාරයෙන් සංස්කාර නිරෝධයට පත් කර ගන්නට සිත සංස්කාර නිරෝධයට පත් කර ගන්නට උත්සාහ ගන්නට ඕන. එතකොට ස්වාභාවික වශයෙන් සිදුවන සංස්කාර නිරෝධය ස්වාභාවික වශයෙන්ම සිදුවේවි. ඒ ගැන මේ ඇයට කරන්නට දෙයක් නැහැ. නමුත් අනවශ්‍ය ආකාරයෙන් එදිනදා ජීවිතයේදී ලෝභය, ද්වේෂය වැනි කවර ආකාරයක ක්ලේශ ධර්ම ඒ සංස්කාර ධර්ම ගලනවා නම් ඒ ගැන සිහි කරලා වහාම ඒ සංස්කාර නතර කරන්න ගලන එක. අකුසල පාක්ෂික සංසාරයේ දිග්ගැසීමට හේතු වන කෙලෙස් ධර්ම එතන මෙතනම කපා හරිමින් නතර කරන්න සංස්කාර නිරෝධයක් එතකොටත් අත්දකින්නට පුළුවන්. සතිතේසන් නිවාරණම් කියලා බුදුහාමුදුරුවෝකට කියන්නේ සතිය තුලින් මේ ඔක්කොම ආවරණය කරනවා නිවාරණය කරනවා. මේ විදිහට එදිනදා ජීවිතේ කටයුතු කරන ඊට අමතරව සමත වශයෙන් භාවනාවක් කරනවා නම් අරූපාවචර ධ්‍යාන වලට ගියාට පස්සේ රූප හා සම්බන්ධ සංස්කාර ගලණය නතර කරන්න පුළුවන්. විදර්ශනා භාවනාවක් වශයෙන් කරනවා නම් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය සහ නිරෝධය දැකීම තුළින් ඔය ශූන්‍යතා දර්ශන වලට සිතපත් වීමෙන් මනෝ සංස්කාරය අනිත් සංස්කාර ධර්ම නිරුද්ධ කරන්න පුළුවන්. ඒ මනෝ සංස්කාර ධර්ම නිරුද්ධ කිරීමේ එක් ආකාරයක් අපි ප්‍රකාශ කළේ තියෙන වේදනාව, ඒ තියෙන සංඥාව, ඒ තියෙන විඥාන. දෙස නුවණින් සමාධියෙන් බලලා මේවා හැර මෙතන මොකක්වත් නැහැ. මේවා ඔක්කොම සංස්කාර ධර්ම, ඒවා අනිත්‍යයි.
මේ නැති වී යනවා නියත වශයෙන්ම. ඊට පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ. මොකද්ද මේකේ ගන්නට තියෙන්නේ කියලා දකිනකොටම ඔය සක්කාය දිට්ඨිය ආදී සංස්කාර ධර්ම නිරුද්ධ කරන්න පුළුවන්. ඒ ඉහළ මාර්ගඵල බලාපොරොත්තු වෙනවා නම් කාමරාග පටිඝානුසය ඇතිවීමේ හොයන්නට ඕනේ. ඒ කාමරාග පටිඝෝල තියෙන ආදීනව ඊටා මනවින් Tamanට කාවේදී සිතට අවබෝධ වෙන්නට ඕනේ. පොතක තියෙන කරුණු කටපාඩම් කර ගැනීම නෙවෙයි. එතකොට ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් මේටත් ඔය සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵල ලැබලා රහත් වෙන්න පුළුවන් වුණොත් විමුක්ත සිතක් උදා කරගත්තොත් එදිනදා ජීවිතයේදී සංස්කාර ගලන එක සම්පූර්ණයෙන්ම නතර කරගෙන ඉන්නට පුළුවන්. පිරිනොම් පාලා මේ සංස්කාර ගලන එක සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරන්නට පුළුවන්. එසේ කරන්නට වාසනාව ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරලා මේ දේශනාව දැන් නිම කරමු. දෙවියන්ට පින්දෙමු ආකාශට්ටාජ පියන් වාටේ ගැන ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන් ශාසනා දේවානාගා මහින්దికා ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන් මම් පරන්තේ ප්‍රාර්ථනේ ගනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවනිපාණපත්‍යය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. සෑම කුසල සත්‍යයකින්ම මේ ඇගේ මෙලොවේ යහපත පරලොවේ යහපත සැලසේවා. ඊට අමතර නිවන සැලසීමටත් මේ කුසල ශක්තියෙන් හේතු වාසනා වේවා. විවාදන සීරිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිජ්ජතු සුපත්තේ වානිවස්ස ලැබියෝ.